හායි යාළුවනේ කොහොමද ඉතින් චුට්ටක් අසනීප වෙලා ඉන්නේ මේ දවස් ටිකේ හොඳටම සෙම. ඉතින් ඔයාලත් මේ හැමෝම පරිස්සම් වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් ඔන්න ඔයාලා වෙනුවෙන් ලස්සන කෙටි කතාවක් අරගෙන ආවා. ඉතින් කියලා රස විඳින්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඔයාගේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක නොකර අනිවාර්යයෙන්ම subscribe කරන්න ඕන. බයි. එහෙනම් කතාව රස විඳින්න ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරන්න. හායි මගේ පැටවනේ කොහොමද ඉතින්? ඔන්න ඔයාලා වෙනුවෙන් කාලෙකට පස්සේ ලස්සන කෙටි කතාවක් අරගෙන ආවා. චුට්ටක් අසනීපෙන් ඉන්නේ. ඉතින් කටහඬ ගැන ඉච්චර හිතන්න එපා. නපුරු බොස්ගේ දඟ සර්වන්ට්. මොකෝඹ කියන්නේ? මේකට යනවද නැත්නම් අම්මගෙන් ගුටි කකා ඉන්නවද? අම්මා නෙවෙයිනේ බං කුඩම්මා. හරි මට අමතක වුණා. කියපන් ඉතින්. ක්ලීනින් උනත් මොකෝ බං ලොකු කම්පැනි එකක්නේ. සැපට වැඩ ටික කරන් ඉන්න එකනේ තියෙන්නේ. හරි මං හෙට ගිහින් බලන්නම්කෝ. මට උඹ ගැන දුකයි ශානු. කොහොම හිටපු කෙල්ලෙක්ද? නැන්ද නැති වුණාට පස්සේ උඹේ ජීවිතේ විනාශ වුණා. තාත්තා හිතන්නේ නැතුව ගෙනාපු ගෑණි නිසා. තාත්තා ඉන්න තැන එයා මට සලකන්නේ එයාගේම දුවටත් වඩා හොඳට. තාත්තා නැති තැන මං එයාලගේ හැම වැඩක්ම කරනවා. නැත්තම් මට කන්නත් නෑ. ඒකට කමක් නෑ. මං ඕවා ගැන එච්චර හිතන්නේ නෑ. දන්නවනේ මං ගැන. ජොලියේ ඉන්න තමයි මං කැමති. බලපන් ඒ ලෙවල් ඉවර කරෙත් නෑ හරියට. අපරාදේ පන්තියේ හිටපු දක්ෂම කෙල්ල. ඒ විතරක්ද ලස්සනම කෙල්ල. හරි දැන් ඕක ඇති. උඹ ඵලයන් දෝනියන්ද එක්ක අරගෑනියාවොත් උඹටත් බනි. හරි එහෙනම් ඕකට ගිහින් බලපන්. මං යනවා. හදිසියෙම මොකක් හරි හොයලා දෙන්න කිව්ව නිසා ඕක අරන් ආව මිසක් උඹට ඔතන සෙට් වෙයිද දන්නේ නැහැ. තෑන්ක්ස් අම්මා. මං ගිහින් බලන්නම්කෝ. අම්මා ගියාට පස්සේ ශානු සමාධි සෙනවිරත්න ඒ කොලේ පැත්තකට දාලා වත්තට ගිහින් Taman ඉඳපු ගස්වල පිපිලා තියෙන මල් එක කතා කරා. ශානුගේ අම්මා නැති උනේ දරුණු පිළිකාවකින්. ඊට අවුරුද්දකට පස්සේ කෙල්ලගේ තාත්තා දමිත් වෙන ගෑනු කෙනෙක්ව මැරි කරා. ඒ යෂෝ තාත්තා ඉන්න තැන ශානුට ආදරෙන් හිටියට දමිත් නැති වුණ ගමන් ගෙදර වැඩ සේරම කරව ගත්තා. දමිත් හැමදාම දැක්කේ කෙල්ලට ආදරෙන් ඉන්නේ යශෝව. ඒ නිසා දමිත් කවදාවත් යශෝව සැක කළේ නෑ. දේපල ටිකත් යශෝගේ නමට ලිව්වා. යශෝට දුවෙක් හිටියා. එළමයා නම් තාම ටිකක් පොඩි. ඒ වුණාට අම්මා වගේම දුෂ්ටයි. පුළුවන් තරම් ශානුට කරේ වෙනස්කම්. ශානු පුදුම විදියට දඟ කෙල්ලෙක්. දඟ මල්ලක්. ඉතින් කුඩම්මගේවත් එයාගේ දුවගේවත් මේ වෙනස්කම් වලින් කෙල්ල පොඩ්ඩක්වත් සැලුනේ නැහැ. එයා හැම දෙයකම සතුටු වෙන්න hina වෙන දෙයක් හොයාගෙන සතුටින් හිටියා. ඔය අතරේ අමා ගියේ යශෝ හම්බ වෙන්න. හරිද වැඩේ? හරි ආන්ටි මගේ ගාන දෙන්න. අම්මා ශානුගේ යාළුවා වුණත් කුඩම්ම යශෝගේ කීමට තමයි ශානුව මේ ක්ලීනින් ජොබ් එකට යවන්න ප්ලෑන් කරේ. යශෝ ඒ වෙනුවෙන් අමාට 20000ක් දුන්නා. තෑන්ක්ස් ආන්ටි. එහෙම කියලා අමා යන්න ගියා. අපේ ළඟින්ම ඉන්න අයම තමයි අපිට වලකපන්නේ. ඒ මුකුත් කෙල්ල දන්නේ නෑනේ. කෙල්ල හිතුවේ අමා Tamanට තියෙන ආදරේට මෙහෙම ජොබ් එකක් හොයලා ගෙනල්ලා දුන්නා කියලා. කුමාරි හාමි සඳලු තලෙන් බිමට බහැලා සක්මන් කරනවා වගේ. හන්න හෙට ඉඳන් ඔබට යන්න පුළුවන් සමයගේ ඌරු කොටුවේ ඌරොන්ට කෑම දාන්න. කොහොමත් සමන් කැමැත්තෙන් ඉන්නේ උගේ පුතාට උඹව දෙන්න. මාත් කැමති එක පයින්ම මේව අවසානයක් තියෙන්නත් එපයි. මොකෝ උඹලගේ තාත්තා මේව ගැන හොයන එකක් ඈ. අන්න තාත්තා මාස 2-3කට එන්නේ නැහැ. කෙල්ලගේ හිත ගැස්සුනේ අන්තිම වචන ටික ඇහෙද්දී. තාත්තා කොහෙ ගිහින්ද? ගිහිල්ලා බල මූදු. ආයෙ ඉතින් එන දවසක් කියන්න බෑ. උඹ ලෑස්ති වෙයන් හෙට ඉඳන් ඌරු කොටුවට යන්න. ඕන වෙන්නේ නැහැ කුඩම්මේ. අම්මා මට රස්සාවක් හොයලා දුන්නා. මං ඒකට යනවා හෙට ඉඳන්. කැමැත්තක්. කොහොමින් හරි උඹට නිකන් කන්න දෙන්න බෑ ආයේ. කෙල්ල කුඩම්මගේ වචන මායම් නොකර තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යන හැටි දැක්කම කුඩම්මට තව ටිකක් කේන්ති ගියා.
උදේම නැගිටලා කෙල්ල තමන්ට තිබුණු එකම ඔෆිස් ට්‍රවුසර් එකට බ්ලවුස් එකක් හොයලා අරන් ඇඳගත්තා. ඒකේ යට ඉරිලා නිසා කෙල්ල යට කරා. කොණ්ඩේ කඩලා දැම්මේ බූල් එකක්වත් නැති නිසා දාන්න හරියකට. කෙල්ලට බස් එකේ යන්න සල්ලි කීයක්වත් නැති නිසා ඉක්මනින් ලෑස්ති උනේ පයින් හරි යන්න හිතන්. හප්පද බොල මේකි බලපංකෝ. උඹ යන්නේ ඔෆීසියේ වැඩ කරන්න දා බොණ්ඩියේ? නෑ ඇයි? යන් ලස්සන. ඔච්චර උජාරුවට ඇඳන් යන නිසා ඇහුවේ යකෝ. මං යනවා කුඩම්මේ. ඵලයන්. ඇතුළට වෙලා කාලා ඉඳලා ඇඟ ආරලා ඇවිත් කියලා යශෝට හිතුණා. යශෝ බැලුවේ Tamanගේ කෙල්ල දිහා. කෙල්ල එන්නම කෙට්ටු වෙනවා කියලයි යශෝට හිතුනේ. බලපන් සඳුනි අරකි දිහා. කාලා බීලා ඇඟ හදාගනින්කෝ. බලපන් හැම එක කැලලක් නෑ. උඹ කීයක් නම් જાති උලිනවද මූනේ? ඒකි මුකුත්ම ගානේ නෑ. ගාන්න නැත්තේත් නෑ. හේත් බලපන්කෝ ලස්සන. ඇඟ බලපන්කෝ. පස්ස බෝලයි. අනේ අම්මා මල් ලොකු වෙනකොට ඒ ගානට එයි. මං තාම 10 වසරේනේ. කාපන් හොඳට. මස් ටිකක් හදන්න ඕන රැට. අර කීන්න කලින් කාලේ ඉවර කරන්න ඕන. ශානු පයින්ම පැයක් විතර ඇවිදලා ආවේ ටවුන් එකට. එතන ඉඳනොත් පැය භාගයක් විතර ඇවිදලා කම්පැනි එක ළඟට එද්දී කෙල්ල දාඩියෙන් පෙඟිලා. ඇතුළට ගිහින් අමාට කියලා හදාගත්ත CV එක තියෙන ෆයිල් එකක් තුරුල් කරන් සෝෆාවට වෙලා වාඩි වෙලා හිටියේ ඇතුළේ AC එකට දාඩිය ටික ටික නැති වෙද්දී. එතන කෙල්ලත් එක්ක තව කීප දෙනෙක්ම හිටියා. එක්කෙනෙක් ඇවිල්ලා හැමෝගෙම විස්තර ලියන් ගියා. එක එක්කෙනා ඇතුළට යද්දී ශානුගේ නමත් කියවුණු නිසා කෙල්ලත් ඇතුළට ගියා. ඔයා මොනවද මීට කලින් කරලා තියෙන ජොබ්ස්? මොකුත් කරලා නම් නෑස. හැබැයි මම මේක මගේ උපරිමෙන් කරන්නම්. අපි දන්වන්නම්. thank you sir. කෙල්ල නැගිටලා යන්න හදද්දී එතන බිම ටිෂු එකක් වැටලා තිබුණා. එද්දි මේක තිබුණේ නෑනේ. කමක් නෑ. එහෙම හිතලා ඒක එතන තිබුණු බින් එකට අහුලලා දාලා තමයි කෙල්ල එළියට ගියේ. ශාන නොදැන හිටියට ඒක මෙතන මැනේජ්මන්ට් එකෙන් කරපු දෙයක්. කිසිම කෙනෙක් ඒක අහුලලා බින් එකට දැම්මේ නැහැ. කෙල්ල විතරයි ඒක දැම්මේ. ඔෆිස් එකට ක්ලීනර්ස්ලා ගද්දි යාලා බැලුවේ ඩිසිප්ලින්ස්. ලංකාවේ හොඳ නමක් තිබුණු කම්පැනි එකක් තමයි සිංහවංශ ෆැෂන් ඩිසයිනින් කම්පැනි එක. කාර් එක පාක් කරලා සන්ග්ලාස් දෙකක් දාගෙන මේ වෙලාවේ ඇතුළට ආවේ කම්පැනි එකේ ඕන අභීන්‍ය සහ සිංහවංශ. කොල්ලා හිටියේ තනියම. අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා ඇක්සිඩන්ට් එකකින්. මේ වෙලාවේ කෙල්ල කුරුමානම් අල්ලල්ල හිටියේ Tamanට ඇතුලෙන් හම්බුණු බීම කෑන් එක බීම තියලා ඒක ඈත තිබුණු බින් එකට වැටෙන්න පාරක් දෙන්න. කෙල්ල ඒම් කරලා ගානට දුන්නු ෂොට් එකෙන් බීම බෝතලේ අබීගේ මූණ ඉස්සරහින් ගිහින් බින් එකටම වැටුණ ගානට. sorry එහෙම කියාගෙන කෙල්ල දුවගෙන යන්න ගිහින් කකුල ලිස්සලා අදන් වඩින කොල්ල ළඟමයි. නවකතාවක වගේවත් ටෙලිඩ්‍රාමා එකක වගේවත් මෙතනදි කෙල්ලගේ ඉන වටේට අත් එක ගිහින් තුරුලට ගන්න සීන් එකක් උනේ නැහැ. මොකද කකුල් පණ නැද්ද? ගාලා කඩාගෙන දුවන්නේ? තම්සෙ මොකද්ද මේක අස්සේ කරන්නේ? තමුන් මෙතන වැඩ කරන කෙනෙක්ද? ඒක තම්සෙට මොකද? මං සෝරි කියලා කිව්වනේ. කෙල්ල ගස්සලා හක බලන් කකුලත් පොඩ්ඩක් අත ගාගෙන එළියට යන්න අඩියක් කිස්සුවා. ඔහොම ඉන්නවා. තම්ස දන්නවද මං කවුද කියලා? මෙන්න වැඩක්. මූම කිකුණා මට මොකද? බලන් ඉන්න හැටි විතර කුගුඩුවෙක් වගේ. මොනවද කට ඇද කර කර හිතන්නේ ආ? මොකුත් නෑ. යන්න. පොඩ්ඩක් ඉන්නවා. අබීගේ සද්දට කෙල්ල ගැස්සුණත් ඒ බවක් පෙන්නුවේ නැහැ. ඇයි? මොකටද මං තම්ස කියන එක අහලා ඉන්නේ? තම්ස මෙතන බොස් නෙවෙයිනේ. ඇත්තද? ඇයි බොස් වුණා නම්? කෙල්ලට බකස් ගාලා hina ගියා. බොස් වෙලා එහෙනම් මාව ක්ලීනර් කෙනෙක් කරලා පෙන්නනවකෝ. hina වෙලා කෙල්ල එතනින් යන්න හදද්දිම එතනට ආවේ කෙල්ලව ඉන්ටර්විව් කරපු මතීෂ. සර්ගේ වාහනේ ඇවිල්ලත් ඇයි පරක්කු බලන්න ආවේ? මෙයා ආද ඉන්ටර්විව් ආවද? ඔව් සර් ආවා.
අපි මෙයාව සිලෙක්ට් කරගත්තා. හෙට ඉඳන් එන්න. අපි ඔයාට අද හවසට කෝල් එකක් දෙන්න හිටියේ. දැන් ඉතින් හම්බුන එකේ දැම්ම කියන්නම්. මෙයාව මොකටද ගත්තේ මතීෂ? කෙල්ල හිටියේ චූ යන්න බය වෙලා. දාඩියෙන් පෙඟිලා තිබුණේ මුළු ඇඟම. මෙයාව අපි දැනට නම් ගත්තේ අපේ පැන්ට්‍රි ඇසිස්ටන්ට් විදියට සර්. මොකද වෙන රස්සාවක් කරලා නෑ මීට කලින්. හරි. මෙයාව වොෂ්රූම්ස් ක්ලීනර් විදියට දාන්න. සර්, තමුන්ට අහුණනේ මං කියපු එක? අර පහළ හොස්ටල් එකේ රූම් එකක් arrange කරලා දෙන්න. කොස්ටියුම්ස් දෙන්න, ෂූස් දෙන්න. පිළිවෙලට එන්න කියන්න. එහෙම කියලා කොල්ලා යන්න ගියා. මොකක් හරි අවුලක් කරගත්තද? අභි ගියාම මතීෂ ඇහුවේ කෙල්ලගෙන්. ෂානු මෝඩ හිනාවක් දැම්මා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. වොෂ්රූම් ක්ලීන් කරන්න තමා වෙන්නේ. ඉල්ලන් කනවා කියන්නේ ඕවට. දැන් ගෙදර ගිහින් මේ ජොබ් එක ඕන නම් අවශ්‍ය කරන බඩු ටිකක් තරම් අදම එන්න. තාම ටයිම් තියෙනවනේ. මේ සර්. ඔව් කියන්න. ඒ සර් කවුද ඇත්තටම? එයා තමයි මේ කම්පැනි එකේ ඕනර්. හරිම සරයි ආ. වැරද්දක් නම් පේන්න බෑ. පිළිවෙලට වැඩ ඕන. හරි සර්. දැන් මට කියන්න ඔයා එනවද නැද්ද කියලා? මං එන්නම් සර්. හරි. එහෙනම් බඩු ටික අරන් එන්න. කෙල්ල ගෙදර ගියේ හීනෙන් වගේ කල්පනා කර කර. අනේ ඉතින් මට මොකද? මං එයා බොස් කියලා දන්නේ නෑනේ. ගෙදර ඇවිල්ලා ජොබ් එකට යනවා කිව්වම යශෝට හරිම සතුට හිතුණා. වැඩිපුරම සතුට හිතුනේ නැවතිලා ජොබ් එක කරන්න යන්නේ කියලා කිව්වහම. ඵලයන් ඔක්කොම ඕන කරන ඒවා අරගෙනම ඵලයන්. මල වතේ ආයේ මේ පැත්තකවත් එන්න එපා. කෙල්ලගේ ඇස් වලින් එක කඳුලක්වත් වැටුනේ නැහැ. මේ භූත ගුහාවෙන් නිදහස් වෙන එකම ලොකු දෙයක් කියලායි කෙල්ලට හිතුනේ. තමන්ට තිබුණ ඇඳුම් කඩමාළු දෙක තුනක් අරගෙන කෙල්ල පයින්ම ඇවිත් පයින්ම යන්න ගියේ කුඩම්ම ළඟට ඇවිල්ලා වැඳලා. ඵලයන්. මෙන්න මේකත් අරන් බස් එකේ ඵලයන්. ආයේ මෙහෙ එන්න එපා. කුඩම්ම දුන්නු 500 කොලේ කෙල්ල ගත්තේ ආයේ පයින් යන්න තරම් පණක් තිබුණ නැති නිසා. කෙල්ල ගෙදරින් එළියට බහැලා පාරට ඇවිත් බස් එකට නැගලා අයින ෂීට් එකකින් වාඩි වුණා. දිග හුස්මක් අරන් පිට කරලා ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන ගමන් යන්න ෂානු පිටත් වුණා. ෂානුගේ රූම් එක පෙන්නුවේ එතන වැඩ කරන මිස් කෙනෙක්. කොට ටයිට් ස්කර්ට් එකක් ඇඳලා කොණ්ඩේ කලර් කරලා ලස්සනට ඉංග්‍රීසි වලින් කතා කරන ඒ මිස් දිහා ෂානු බලන් හිටියේ ආසාවෙන්. මේකේ ඉන්න ෂානු. ඔයාගේ ඇඳුම් ටික රූම් එකට මම එවන්නම්. ඔයා මීඩියම් නේද? ඔව් මිස්. හරි. එහෙනම් මම යන්නම්. මේ රූම් එක අස් කරගන්න. පොඩක් පොඩි තමා. ඔයා විතරනේ. arrange කරගන්න පුළුවන් නේ? පුළුවන් මිස්. ඒ මිස් ගියාට පස්සේ ෂානු හිතුවේ මේ රූම් එක කොච්චරනම් හොඳයිද කියලා. පොඩ්ඩක් පොඩි වුණාට ජනේලේ ඇරියම හොඳට හුලඟක් ආවා. ෂානු ලස්සනට රූම් එක අස් කරා. ෂානු අතේ තිබුණු කුඩම්ම දීපු සල්ලි වලින් 250ක් දීලා ඇතුලෙන් තියන්න පුළුවන් පොඩි වාස් එකකුයි ලස්සන චූටි පැලයකුයි ගත්තා. ඒක පස් දාලා ඉඳලා වතුර දාලා කෙල්ල ඇතුලෙන් තිබ්බා. හවස් වෙද්දි කොස්ටියුම්ස් 3ක් එක්ක ෂූස්, සොක්ස් ඒවත් කෙල්ලට හම්බුණා. කොණ්ඩේ බඳින්න ඕන කරන පින් එකේ ඉඳන්ම හම්බුණා. කොණ්ඩේ උඩට කරලා තදින් බඳින්න කියලා කෙල්ලට උපදෙස් ලැබුණා. උදෙන් එන්න. 7:00 වෙද්දිවත් එන්න. ඔයාට තියෙන්නේ බොස් ඉන්න තට්ටුවේ වැඩි කරන්න. දැනට එක්කෙනෙක් ඉන්නවා. එයා එක්ක ට්‍රේන් වෙන්න. අපේ අබීන සර්ට හැමදේම නීට් එකට ඕන. ඒක නිසා කිසිම වැරද්දක් වෙන්න බෑ. හරිද ළමයෝ? හොඳයි මිස්. මට මිස් කියන්න එපා. මං ලලිතා. මාත් ඔයා වගේම තමා. අපේ සුපර්වයිසර්ට ඔයාව අඳුනලා දෙන්නම් හෙට. දැන් මේ කෑම එක කාලා නිදා ගන්න. අතුලෙන් ලොක් කරගන්න හොඳට. හෙට පොඩි ෆෑන් එකක් හොයාගන්න බලමු. කෑම බීම නම් අපිට මෙහෙන් දෙනවා. වියදමක් නෑ. මාසයක් ගෙවිලා ගියේ කෙල්ලව වැඩවලට හුරු කරවමින්. ඒ කාලේ කම්පැනි එකටත් වැඩ අධික වුණා. අබීට නිතරම රට යන්නත් වුණා. මේ අතරේ කෙල්ල කරන චූටි චූටි විකාර වැඩ අබීගේ නෙත ගැටුණා.
අතුගගා ඉන්න ගමන් කොස්සත් උස්සන් සින්දු කියන ඒවා කොල්ලා දැක්කා. කෙල්ල හිතුවේ ඒව කවුරුත් දකින්නේ නෑ කියලා. තව දවස් කීපයක්ම මොබ් කර කර ඉද්දි ලිස්සල වැටිලා පස්සේ බිම ඇනගත්තා. බෝල පස්සක් නිසා එච්චර දරුණු නැති වුණත් වස ලැජ්ජාවක් උනේ. කෙල්ල හිතුවට කවුරුත් දැක්කේ නෑ කියලා කෙල්ලව නැගිටවන්නම එක්කෙනෙක් දෙන්නෙක් හරි ආවා. දවසක් මල් වලට වතුර දදා ඉද්දී අබී සැරෙන් කාටදෝ කතා කරනව ඇහිලා කෙල්ල හිතුවේ යාට කියලා. ඉතින් වතුර බටෙත් එක්කම හැරිලා අබීව තෙමුවා. එදානම් කෙල්ල හොඳ වයින් අහගත්තා කන් දෙක පිරෙන්නම. හැමෝම ඉස්සරහා මෙහෙම බැනලා නවත්තපු එකම කොච්චර දෙයක්ද කියලා කෙල්ලට හිතුණා. මොනවා වුණත් හම්බෙන පඩියත් ඉතුරු කරන් කෙල්ල හරිම ආසාවෙන් මේ රස්සාව කරේ. අබීගේ වැඩ ටික සෙටල් වෙද්දී ෂානුත් වැඩ ටික අල්ලන් තිබුණා. එදා අබී ඔෆිස් එකට ආවේ උදේ 10ට විතර. කවුද අද මගේ රූම් එක ක්ලීන් කරේ? නපුර කෑ ගැහුවේ මේසෙ කොනක තිබුණ දූවිලි චුට්ටකට. ටික වෙලාවකින් කෙල්ලට අබීගේ ඔෆිස් රූම් එකට යන්න උනේ එන්න කියලා පණිවිඩයක් ආපු නිසා. මොකද එදා දවසේ අබීගේ ඔෆිස් රූම් එක ක්ලීන් කරේ කෙල්ල. තමුසෙද? තමුසේ හරියට ජොබ් එක කරන්න දන්නේ නැත්තම් මෙතනින් අස් වෙලා යනවා. නැත්තම් මට සිද්ධ වෙන්නේ අස් කරලා දාන්න. මැනේජ්මන්ට් එකේ හැමෝම මෙතනට රැස් වෙලා තිබුණේ ලොකු මීටින් එකක් ගන්න. හැමෝගෙම මූණ වල තිබුණේ සමච්චල් සහගත හිනාවක්. ඒක දැකලා කෙල්ලට දුක හිතුණා. ඇස් වලින් කඳුළු කඩන් වඩරි අහේතුකව. යන්න දැන්. කෙල්ල ගියාට පස්සේ අබී හැරුණේ මැනේජ්මන්ට් එක දිහාවට. මයිනස් ස්ටාෆ් එකේ කාට හරි බනිදි තමුසලාට hina යනවා නම් තවදුරටත් තමුසලා මෙතන මැනේජර්ස්ලා විදියට වැඩ කරන්න සුදුසු නෑ. එහෙම කාට හරි hina නොවී ඉන්න බැරි නම් ඒ කෙනාට දැම්මම මෙතනින් නැගිටලා යන්න පුළුවන්. කිචන් එකට අඬාගෙන කෙල්ල ආවේ. Tamanගේ ඇස් වලින් වැටෙන කඳුළු නවත්ත ගන්න චූටි කෙල්ලට පුළුවන් වුණේ නැහැ. අනේ දෙයනේ, ඇයි අසරණ මටම මෙහෙම වෙන්නේ? අනේ අම්මා, ආ කොහෙද ඉන්නේ දෙයනේ? ටික වෙලාවක් තනියම අඬලා හිත හදාගත්ත කෙල්ල ආයෙම වැඩ කරන්න පටන් ගත්තා. හවස හැමෝම යන්න ලෑස්ති වෙද්දී කෙල්ලට පණිවිඩයක් ආවේ අබීගෙන් රූම් එකට එන්න කියලා. ඒත් රූම් එකට කෙල්ල යද්දී අබී කොහෙදෝ යන්න ලෑස්ති වෙනවා. සර් ඔහොම පොඩ්ඩක් ඇතුළට වෙලා ඉන්නවා. මං විනාඩි 15න් එනවා. එහෙම කියලා අබී යන්න ගියේ දොරත් වහගෙන. කෙල්ල එහෙමම පැය භාගයක් විතර ඉඳලා නැගිට්ටා. දැන් හැමෝම ඔෆිස් එකෙන් ගිහිල්ලත් ඇති. මාව මෙතන දාලා ගියා කියලා මේ පොලොස් කොට්ටෝරුවට මතකවත් නැද්ද? මම යනවා යන්න. එහෙම හිතලා කෙල්ල නැගිටලා යන්න හදද්දි දොර අරගෙන ඇතුළට ආවේ අබී. තා පොඩ්ඩෙන් අමතක වෙනවා තමුසේ ඇතුළේ කියලා. සර් මොකද? අනේ ඇයි මේ බීලා? යාළුවෙක් මගදී සෙට් වුණා. ඉතින් බොන්න වුණා. එච්චරයි. ඒකේ ආයෙ හිතන්න දෙයක් නැහැ. සර් දැන් ගෙදර යන්නේ කොහොමද? අද ඉතින් මේක අස්සේ තමයි ඉන්න වෙන්නේ. එහෙම කියලා ඉවර වෙනවත් එක්කම හොඳටම බීලා හිටපු කොල්ලා වමනේ දාන්න පටන් ගත්තේ කෙල්ලගේ ඇඟටමයි. කෙල්ලගේ ඇඟමත් නෑවිලා ගියා. ඒත් ඒ ගැනවත් නොහිතා කොල්ලවත් අරගෙන කොහොම හරි ඔෆිස් එක ඇතුලේ තිබුණු රෙස්ට් රූම් එකට ෂානු අබීව අරගෙන ගියා අමාරුවෙන්. මටත් පිස්සු මොනවට මේව කරනවද මන්දා. පුටුවක ඉඳවලා ඇඳුම් අයින් කරලා අල්මාරියේ තිබුණු සරමක් කරන් අඳවලා අබීගේ අනිත් ඇඳුමුත් ගලවලා නිදි කෙරෙව්වා. වමනේ ගියාට වෙරි වුණාට කොල්ලට මේ හැමදේම තේරුණා. කෙල්ල මුණු ගගා බැන Tamanට සලකන හැටි දැක්කම කොල්ලට හිනායි. කෙල්ලට Tamanගේ ඇඳුම් දිහා බැලුණා. කමක් නැහැ යනවා කියලා හිතන් එළියට ගියත් security හිටියේ නැහැ. අනික මේ රාජාමේ මෙහෙම එනව දැක්කොත් අනිත් අය සැක හිතයි කියලා හිතලා කෙල්ල ආයෙම ඇතුළට ආවා. ඇවිල්ලා Tamanගේ ඇඳුම් ඔක්කොම හොදලා වේලෙන්න දැම්මා. ඊට පස්සේ ටවල් එකත් ඇඳන් ඇවිත් වෙන අඳින්නම එකක් නැති නිසා කොල්ලගේ ෂර්ට් එකක් ඇඳගත්තා. කොල්ලා නිදි නිසා කෙල්ල හැමින් එතන තිබුණු සෝෆාවට වැටිලා නිදාගත්තා. මැදියමේ කෙල්ලට හැරුණේ උණුසුම් සුසුම් හාදු කන්පෙති අස්සලින්ම දැනුන නිසා. දෙයනේ සර්
කොයි වෙලාවද මං මෙතනට ආවේ? කෙල්ල නැගිටින්න හැදුවේ. ඒත් බර ඇති දරදඬු අත්වලින් කෙල්ලව තද වෙලා තිබුණේ. ශානු බැලුවේ ඒ තේජවන්ත මූණ දිහා. ඝනව වැඩුණු ඇහිබැම, දිග ඇහි පිහාටු, තලෙලු සම, ගානට ෂේව් කරපු මූණ පුරාම වැවිලා තිබුණු රැවුල මේ හැම දේම දිහා කෙල්ලගේ ඇස් දෙව්වා. තමුසෙ මගේ අංජලි වගේමයි. මාව පිස්සු වට්ටලා ආදරේ දීලා අන්තිමට බල්ලෙක් වගේ මාව දාලා වෙන එකෙක් එක්ක ගියා. තමුසෙට ලං වුණොත් මට ආයෙ වෙන්නෙත් ඒකමයි. ඒක නිසා මගේ දෑහැට නොපෙනී ඵලයන් ශානු. නිදිමතේ වෙරි විකාරෙන් මේ කියවන්නේ Taman ගැන නේද කියලා කෙල්ලට හිතුණා. එතකොට කවුද අංජලි කියන්නේ? කෙල්ල තනියම කල්පනා කරා. කෙල්ලට හිතන්නවත් ඉඩක් නොතියා තවත් කිටි කිටියේ ඒ තුරුලට කෙල්ලව තද වුණේ ශානු අමාරුවෙන් හුස්ම අල්ලද්දී. අමුතුම හැඟීමක් හිත පුරාම හොල්මන් කරද්දී කෙල්ලගේ දඟ හිත මේ හැඩකාරයාගේ වෙන්න රෑ පුරා හීන මැව්වා. පිස්සු කොල්ලෙක් කෙල්ල දාලා ගියා කියලා අනිත් හැම කෙල්ලම පලි නෑනේ. ඕන දෙයක් වෙන්න කියලා කෙල්ලත් සනීපෙට නිදාගත්තා. උදේ නැගිටලා බලද්දී වෙලාව 10ක් පහුවෙලා. කෙල්ල කලබල වුණේ Tamanගේ ඇඟ උඩින් වැටලා තිබුණු ෂීට් එක දැකලා. ඊට යටින් ඇඳන් හිටපු කොල්ලගේ ෂර්ට් එක උඩ ගිහින් මුළු සරුවංගෙම එළියේ. ෂිට් ලැජ්ජාව බෑ. මේ අකා ඔක්කොම දකින්න ඇති. අනේ දෙයනේ මාව බේරගන්න. ඇයි වදේ? එයා නිසානේ මේ ඔක්කොම. තනියම කියව ඉන්න අතරේ කෙල්ල දැක්ක චිට් එකක්. තනියම කියව ඉන්නේ නැතුව තේ එකක් හදන් බොනවා. මං එනකන් එළියට බහින්න නෑ හරිද? මං ඉක්මනට එන්නම්. තමුසේ පිස්සුවක්. මේ මොනවද මේ ලියලා තියෙන්නේ? පිස්සු යකෙක්. කෙල්ල සීනි පිටි තේකල හොයාගෙන රස තේ එකක් හදන් බිව්වා. ඊට පස්සේ වොෂ් එකක් දාන් ටවල් එකත් ඇඳන් ආවේ ඇඳුම් ටික වේලිලා නිසා ඇඳ ගන්න. අයියෝ කෙල්ල එද්දී අබී ඇඳුර වාඩි වෙලා ෆෝන් එක බලන ගමන් හිටියේ. කෙල්ල දැක්ක විතරයි ඒ හැමදේම නතර වෙලා අබී බලන් හිටියේ වශී වෙලා වගේ. කෙල්ල ආපහු බාත්රූම් එකට දුවන්න හදද්දී කොල්ලා ඉක්මනට ගිහින් අල්ලගත්තා. බිත්තියටම කෙල්ලව හේතු කරලා ඒ සියුමැලි මූණට එබුණා. ඔව් තමුසයා වගේමයි. ඒකෙන් පස්සේ කෙල්ලෙක් දිහා බැලුවනම් ඒ තමුස දිහා විතරයි. තමුසේ මාව පිස්සු වට්ටලා ඕයි. දැන් නම් මාව දාලා යන්න හිතන්නවත් එපා. තේරුණාද? අනේ සර්. ඇයි කොල්ලෙක්වත් ඉන්නවද? හා? එහෙනම් ඉතින් උඩ සොරි තමයි. ආයෙත් තමුසේට මාව දාලා යන්න හම්බෙන්නේ නැහැ. මට ඇති කොල්ලෙක් නෑ. අනේ මට යන්න ඕන. කොල්ලෙක් නැත්තම් කොහෙ යන්නද? මගේ ළඟට වෙලා ඉන්නවා. මං ආදරේ තමුසෙට. තේරෙන්නේ නැද්ද මනික? මං ආදරේ මෝඩියේ. අනේ සර් කවුද? මං කවුද? මේවා හරියන්නේ නැහැ සර්. නෑ. තමුස කෙල්ලෙක් මං කොල්ලෙක්. ඊට වඩා දෙයක් මන් දන්නේ. දැන් ලෑස්ති වෙනවා ජීවිත කාලෙටම මගේ වෙන්න. සර් මං තමුසෙට ආපු දවසේ ඉඳන්ම නපුරුකම් කරේ තමුසේ මගේ එක්ස් වගේ නිසා. ඒත් ඔයා වෙනස් මැනිකේ. මට ඒක තේරුණා. බෑ කියන්න නම් එපා. අනේ ප්ලීස් මගේ වෙන්න. ඒත් සර් තමුසේ ඔයා හදන්නේ බෑ කියලා කියන්න නම් අන්න තියෙනව දොර. ලෑස්ති වෙලා එළියට යනවා. කෙල්ල අඬාගෙනම ඒ විසල් පපුතුරුලි මූණ ඔබා ගත්තේ බයෙන්. කොල්ලගේ මූණේ ඇඳුනේ ලස්සනම හිනාවක්. අවුරුදු ගානකට පස්සේ අබී හරි ලස්සනට හිනා වුණා. කොල්ල ශානුගේ ලා රෝස පාට දෙතොල් තමන්ගේ කරගන්න දෙපාරක් හිතුවේ නෑ. ජීවිතේ ලස්සනම දේවල් මිස් වෙන්න කලින් විඳින්න කොල්ල හිතාගත්තා. පරම්පරා ගානකට කොල්ල හම්බ කරලා තිබුණේ. කෙල්ල ඇස් දෙක පියාගෙනම ඒ ආදරණීය හාදුව වින්දා. අබීගේ ශානුගේ වෙඩින් එක හරි ලස්සනට ගත්තා. ශානුගේ කතාව ඇහුවම කොල්ලට හිතුනේ නැහැ
ශානුගේ ගෙදර අයට මේ ගැන කියන්න. ශානුටත් කැමැත්තක් තිබුණේ නෑ ඒකට. මොකද Taman ගෙදර නෑ කියලා දැනගෙනත් Tamanගේ තාත්තා හෙව්වෙවත් නෑනේ. හනිමූන් එකට කොල්ලා ශානුව සුන්දර පැරිසියට එක්කන් යන්න තමයි ප්ලෑන් කරේ. ඊට පස්සේ කෙල්ල එක ලෝකෙ වටේම රවුම් ගහන්න කොල්ලා ආසාවෙන් හිටියේ. ඒත් ඒ හැම දෙයකටම කලින් කෙල්ලව එක්කගෙන කොල්ලා ගියේ එකම එක සැරයක් කෙල්ලගේ ගෙදරට. ලොකු ඩිෆෙන්ඩරියක් Tamanගේ ගේ ඉස්සර නවත්තනවා දැක්කම මුලින්ම දුවගෙන ආවේ යශෝගේ දුව. ඒකෙන් බැස්ස ගජ ඉලන්දාරියා දැක්කම යශෝගේ මූණේ මල් 7යි. හැබැයි කොල්ලා ගිහින් දොර ඇරලා කෙල්ලව හැමින් බස්සගෙන එක්කන් එද්දි නම් දෙන්නගෙම මූණු මැලවිලා ගියේ හරියට හොලංගේ බැලුමක් වගේ. කුඩම්මේ තාත්තා ඉන්නවද? නෑ. කවුද මේ? මං අභිහින්ය. සිංහවංශ ගෲප් එකේ ඕනර්. මේ ඉන්නේ මගේ වයිෆ්. මොකක් කිව්වා? පිස්සුවේ මහත්තයෝ. අභීට හොඳටම තරහ ගියා. මේ මිනිස්සයෝ ශානුගේ තාත්තා ඉන්නවනම් කතා කරනවා. මෝදු ගිහින් මිනිහා ආපහු ආවේ නෑ. සුසුමක් හෙලලා කෙල්ල ගේ දිහා බලලා කොල්ලත් එක්ක යන්න හැරුණා. ශානු දිහා කුඩම්ම බලන් හිටියේ කෝපෙන් පුපුරමින්. ශානු අභී එක්ක යන්න ගියා. හිතේ සැකේට එකපාරට ගෙට දුවගෙන ගියේ කුඩම්මව තල්ලු කරන්. තාත්තා ලෙඩ ඇඳේ වැටිලා ඔහේ ඉන්නව දැක්කම කෙල්ලට වාවන්නේ නැතුව ගියා. මේ ඉන්නේ තාත්තා. අයියෝ අහම් බොරු කියන්නේ. අනේ මගේ දුවේ උඹට කොහොමද දැන්? මට සමාවෙයන්. අනේ අබී. අබී තාත්තව හොඳම ඩොක්ටර්ස්ලාට පෙන්නලා සනීප කරලා දුන්නා. ඊට පස්සේ තාත්තව කෙයාටේකර් කෙනෙක් එක්ක පරිස්සමට තියලා දෙන්නත් එක්ක පැරිසියට යන්න පිටත් වුණා. සුන්දර පැරිසියේ තිබුණු රාජකීය රිට්ස් හෝටලයට තමයි කෙල්ලව එක්කන් අබී ගියේ. වව් මේක මාලිගාවක් වගේනේ සුදු. ඔව් මැනිකේ මේක මාලිගාවක් තමයි. ගොඩක් රාජකීය අය මේකේ ඉඳලා තියෙනවා. ගොඩක් ගණන් ඇති. පිස්සි යන්. පැරිස් වල වැස්සත් එක්ක මාරම සීතලක් තිබුණේ. අබී කෙල්ලගේ අතින් අල්ලගෙන රිට්ස් හෝටලේ ඇතුළට පියවර තැබුවා. හැම තැනම තිබ්බ රන්වන් පාට ලයිට් එළිය අතරින් පෙනුන ඒ රාජකීය පෙනුම දැකලා ශානු අබීගේ අත තවත් තද කරලා අල්ලගත්තා. අන්තිමේ අපි ආව නේද? වව් මට නම් මේක හීනයක් වගේ. ශානු කොල්ලගේ උරහිසට ඔළුව තියාගෙන හෙමින් කියද්දී අබීගේ හිතට දැනුනේ මාරම සැනසීමක්. කාමරේ ප්‍රංශ ජනෙල් පියන් ඇරලා ඈතින් දිලිසෙන අයිෆල් කුළුණ දිහා බලන ගමන් අබී කෙල්ලව පිටිපස්සෙන් බදාගත්තා. මගේ පපුවට හේතු වෙලා ඉන්නේ මේ මගේම වයිෆ් නේද කියලා කොල්ලට හිතෙද්දී හිතට දැනුනේ අමුතුම සතුටක්. ඈතින් අයිෆල් කුළුණ ලස්සනට දිලිසි පෙනුනත් අබී ඇස් නතර වුණේ ඒ ලස්සන දර්ශනය ළඟ නෙවෙයි. Taman ළඟම හිටගෙන හිටපු මුළු ලෝකෙම වුණු ශානු කෙල්ල ළඟ. වැස්ස නිසා දැනුණු සීතලට කෙල්ලව චුට්ටක් ගැහෙද්දි කොල්ලා ආදරෙන් ශානුව පපුවට තද කරලා බදාගත්තා. හා පැටියෙක් වගේ කෙල්ල ඒ උණුහුමට ලෝභකමේ ගුලි වුණා. අබී ශානු කෙල්ලගේ මෘදු අත් දෙක අබීගේ බෙල්ල වටේ දාලා කොල්ලගේ ඇස් දිහාම බලන් හිටියා. ඒ ඇස්වල තිබ්බ ආදරේ අබීව පිස්සු වැට්ටුවා. කෙල්ලගේ ලස්සන මූණ හෙමින් අබී අත් දෙකට අරගෙන ඒ රෝස පාට මෘදු දෙතොල් පෙති මත දෙතොල් තියලා හරිම ආදරණීය ගැඹුරු ලිප් කිස් එකක් දුන්නා. ඒ හාදුවත් එක්ක දෙන්නගෙම හද ගැස්මවල් එකම තාලයකට ගැහෙන්න ගත්තා වගේ දැනුණා. දෙන්නගේ ලෝකෙක තනිවෙද්දී උස් පහත් වන සුසුම් මැද ප්‍රංශ සඳෙලියේ ශානු සද්දහටම අබීගෙම වුණා. ආදරණීය හොරා ගානකට පස්සේ ශානුගේ ළම ඉස්මත්තේ කොල්ලා ගිමන් හැරියේ පොඩි එකෙක් වගේ. ආදරේ රත්තරන්
ශානුගේ පිරිසිදුකමේ සංකේතය ඇඳ රෙද්දේ මනාවට සංකේතවත් වෙද්දි කොල්ලට දැනුනේ ලොකු ආඩම්බරයක්. සති දෙකකට විතර පස්සේ දෙන්න ආයෙ ලංකාවට ගියා. ඒ අතරේ ශානුට අම්මාව හම්බුණා. ශානු ඇත්තද උඹාර කම්පැනි එකේ ලොක්කව බැන්දා කියන්නේ? අනේ ඔව් බං. උඹට පිං මට ඒකට යන ජොබ් එක හොයලා දුන්නට. උඹ නිසා තමා මට හැමදේම ලැබුණේ. උඹ කුඩම්මගෙන් ගත්ත 20000ට සාධාරණයක් වුණා හොඳේ. කෙල්ල ජුවලරි ෂොප් එකකට ඇවිත් කොල්ලගේ බර්ත්ඩේ එකට ලස්සන බ්‍රේස්ලට් එකක් අරන් එන ගමන් ඉදි තමයි අමා දැක්කේ කෙල්ලව. අනේ සොරි මැඩම් මං දැක්කේ නෑ මැඩම් එනවා. සිරිය දුවගෙන ආවේ කෙල්ලට කුඩේ ඉහලන ගමන්. ඒකට කමක් නෑ යමු සිරිල්. මගේ පරණ යාළුවෙක් හම්බුණා. යන්නම් අමා පරිස්සමට ඉන්න. අමා ගල් ගැහිල වගේ බලන් ඉද්දි කෙල්ල කාර් එකේ නැගලා යන්න ගියා. අමා සුසුමක් හෙලලා සුපුරුදු විදියට පයින් ගියා. කෙල්ලගේ ජීවිතේ ලස්සනට ගලාගෙන ගියා. ලස්සන දරුපටව දෙන්නෙක්ගේ ආදරණීය අම්මෙක් වෙලා අභිට ආදරණීය බිරිඳක් වෙලා ආදරෙන් ජීවත් වුණා. ඔන්න දැන් නම් කෙල්ල තව චණ්ඩියෙක් බණ්ඩියේ තියන් ඉන්නේ. කොච්චර පැටවාවත් ඉතින් වැඩි නෑනේ. ඒක අබේගේ තියරියා. සමාප්තයි. ඔන්න එක්සෑම් අස්සේ පොඩ්ඩ ලියලා ලස්සන කතාවක් අරන් ආවා. මේ මහන්සියට ඔයාලා කරන්න ඕනේ ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට්ස් දාන එක තමයි. ළමයිනේ මගේ කටහඬ නම් චුට්ටක් අමාරුයි අද. අමාරුවෙන් වොයිස් කරේ. ඒක ගැන එච්චර හිතන්න එපා හොඳේ. ආදරේ මගේ පැටවුනේ. සුබම සුබ පොසොන් මංගල්‍යයක් වේවා. බුදු සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න.